හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකද වෙන්නේ? ඉතින් ඕගලන්ට පේනවා ඇති දැන් අපි ඉන්නේ ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා ගේම් එකේ හරිද? ඉතින් ගේම් එකේ ප්ලේ කරන්න පටන් ගත්තම තමයි අද වැඩේ කියන්න වෙන්නේ. එහෙනම් අපි යන්කෝ. ප්ලේ එහෙම දීලා අපි ගේම් එක හදාගමු. හරිද? අද අපි ගන්නේ ගාල්ල මාතර හරිනේ. ඔන්න ඉතින් සුපුරුදු පරිදි ඇඩ් එකක් වෙනවා. අපි සුපුරුදු පරිදි මේක යවනවා. ඔන්න ඉතින් නගිනවා ආච්චිලා ටික. කට්ටිය නගින්න. ගැම්මට නගින්න ගැම්මට. හරිද? හරි බං ඉතින්. දැන් ඕගොල්ලෝ දන්නවනේ ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා එකේ කැම් ගොඩක් තියෙනවා කියලා. ඉතින් මේක තියෙනවා, ඊට පස්සේ මේක තියෙනවා, ඊට පස්සේ මේක තියෙනවා. ඊට පස්සේ මේක තියෙනවා, මේක නම් 360 degree cam එක. හරිද? ඊට පස්සේ මේක තියෙනවා. ඉතින් අපි යන්කෝ අර තුන්වෙනි cam එකට මෙන්න මෙහෙම. ඉතින් මෙන්න මේ කැම් එක තියෙනවානේ. අද වීඩියෝ එක තමයි මචං මං ගාල්ල ඉඳලා මාතරට යන්න ඕනේ. හැබැයි මෙන්න කැමරාව මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. මම වෙනස් කරන්න බෑ. හරිද? ඒකයි කතාව. එහෙනම් ඉතින් අපි යන්. ගේම් එකෙන් වෙනස් වුණොත් ඒව ඔට්ටු නෑ. හරිද? මැප් එක වෙනස් කරද්දී වෙනස් වුණත් ඒක ඔට්ටු නෑ. හැබැයි මම හිතලා වෙනස් කරන්න බෑ කැම් එක මෙන්න මේ විදිහටම තියෙන්න ඕනේ. ඒකයි අද චැලෙන්ජ් එක. හරිද? ඉතින් අපි සින්දුවකුත් දාලා වැඩේ පටන් ගමු. යා
මැප් එක ලෝඩ් වෙනවා. නෑ මැප් එක ලෝඩ් වෙද්දී වෙනස් වෙන්නේ නෑනේ. මේක වෙනස් වෙනවා. මම මෙහෙම කවදාවත් ගිහිල්ලා නෑ නේද? අර විදිහටනේ අපි යන්නේ වීඩියෝ වල උනත් එහෙම යන්නේ. ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා ගේම් එකට අලුතෙන් අප්ඩේට් එකක් එන්න තියෙනවා. ඒ අප්ඩේට් එකේ එන්න තියෙන දේවල් මම මගේ අනිත් channel එකට දාන්නම් කවදා හරි. ඒකට subscribe කරලා තියාගන්න. මම link එක දාන්නම් පල්ලෙන් comments වල. ඉතින් අලුත් අප්ඩේට් එකේ ඉතින් ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා අලුත් අප්ඩේට් එකේ
නිකන් අර බස් එකක් මේ. ඔය මරුවගෙන ඉන්නේ. හරි බං ඉතින් ඔන්න කිව්ව විදිහටම අපි ඉන්සයිඩ්